හරි. අපි ස්වරාදේශ සංධියේ දැන් ස්වරාදේශ සංධියේ බං අපි ආදේශයක් කියලා කියන කතන්දරේට එන්නේ. වචනේ පැහැදිලි කෙලින්ම ආදේශය. දැන් අපි කතා කරා පළවෙනි දවසේ කතා කරා ආදේශය කියන්නේ මොකද්ද? ආගමේ කියන්නේ මොකද්ද? ලෝභය කියන්නේ මොකද්ද? අපිට ලෝභය ආවුණා පළවෙනි සංධි දෙකේම ලෝභය ආවුණා නේ. දැන් අපිට මොන ආදේශයක් අවුලා කියන එක. අනිත් එක තමයි ස්වරවලින් කරන අන්තිම සම්. දැන් මෙතන යාට ඊළඟ අයම තියෙන්නේ මේ ව්‍යංජන කුරුත් එක කරන සංධි හය. දැන් ස්වරවලින් කරන සංධි අතරේ අන්තිම එක තමයි ස්වරාදේශ. මේක පොඩ්ඩක් කල්පනා කරගන්න ඈ. මොකද දන්නවද? දැන් මේ මෙතන ලියන සීන් එක පේනවනේ. දැන් මේක බලන්න. මෙතන තියෙන්නේ මෙන්න මේ අකුරු දෙක තිබුණොත් ඒ කියන්නේ අර මුල් පදේ අගයි අගපදේ මුලයි මේ අකුරු දෙක තිබ්බොත් ඒ වෙනුවට අනිත් පැත්තේ අකුරක් ගෙනල්ලා තමයි සංධිය කරන්නේ. ඒක තමයි වෙන්නේ. අයන්න දන කියන්න ඒ අයන්න දන යන්න අයි අයන්න දන උයන්න ඕ අයන්න දන ඔයන්න අව් එයන්න දන යන්න ඈ මේවයි ඉන්නේ. එතකොට මේ තියෙන්නේ අයින් වෙන දෙක මේ තියෙන්නේ වෙනම ගේන ස්වර අකුරු සෙට් එක. ඔන්න ඒ නිසා තමයි මම ආදේශයක් කියන්නේ. මේක නිකන් අර ගෙදර මිනිහටයි අල්ලපු ගෙදර එකාටයි පයින් ගානවලා එළියෙන් එකෙක් ඇතුළට ගේනවා වගේ සීන් එකක් මේ තියෙන්නේ. හරි. දවල්වල ගෙදරින් එළවන්න ගන්නත් ඇතුළට ගේන ගානවද එන්න කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. තියෙනවා වචනයක්. මරු වචනයක් තියෙනවා. මොකද්ද? විසන්තිය තමයි ජනන දන ඉන්ද්‍රිය. ගෙදර කියලා බලන්න තියනවාද කියලා. ජනන දන ඉන්ද්‍රිය. තේරුම දැන් අහන්න එපා. මොකද්ද ජනන දන ඉන්ද්‍රිය කියලා මම ගෙදර කියලා බලන්න. හරි. එතකොට දැන් මේකක් සම්පූර්ණ කරන්න ඕන ස්වරාදේශ සංධියේ වගේ. හරි. ස්වරාදේශ සංධියේ සීන් එකේ සංධිය කරන්න ඕන. එතකොට දැන් මේකෙදී දැන් අපි දැන් මෙතන පැහැදිලිව කියනවා මෙතන මුල් සෙට් එකේ අයන්න තමයි තියෙන්නේ. ඊළඟට යන්නක් හරි යන්නක් හරි වයන්නක් හරි වයන්නක් හරි ඕන. හරි. දැන් කොහොමද අපිට යන්න ඇවිල්ලා තියෙන්නේ? අපේ යන්න තියෙන්නේ. දැන් යන්න. එතකොට දැන් මේ ඉන්න අල්ලපු කරේ කාන්නේ මම අල්ලපු ගෙදර එකයි. දැන් අපි හොයාගන්න ඕනේ ගෙදර මිනිස්සයා තව තියෙන විදිහට ගෙදර මිනිස්සයා බැරෙන් පහර දෙනවා බීලා ඇවිල්ලා ප්‍රශ්න ගහනවා රේනේ ප්‍රශ්න. එතකොට මොකද වෙන්නේ මේ ගෙදර ගෑනු මිනිස්සයා මිනිහා පාලා මිනිහා එලවක දාලා අල්ලපු ගෙදර ආව ගමනන්ගේ මං එන්නද කියලා උටත් එලවක දාලා එළියම් එකේ කියනවා උඹලා එකෙක්වත් එපා මං එකෙක් හොයාගන්න කියලා එළියෙන් කියනවා. හරි. දැන් ඔන්න මෙතන තියෙන ස්වරයක් ගන්න ඕනේ එළියට. මොකද්ද ස්වරය කියනකොට මෙතන තියෙන න කියලා කියනකොට මොකද්ද කියන ස්වරය බං අයන්න ගත්ත බලන්න අයන්න දැන් අයන්න ගත්තාම ඒ නම් පිට මොකද වෙන්නේ ඒ නම්ගේ තනි වෙනවා තනි වෙනවා නම් මෙහෙම වෙනවනේ එතකොට එන්නේ ජනන් ධන ඉන්ද්‍රිය ඔහොමනේ එන්නේ ඔහොමනේ එන්නේ දාන එතකොට මොකද වෙන්නේ? දැන් ඔන්න අපිට අපෝ කියන අය දෙක ඉන්නවා මෙතන. හරි? මොකද කරේ? ලොක් කරා කියන්නේ එළවල දැම්මා. වැඩක් නෑ උන් දෙන්න. අයින් කරා. ඒ කියන්නේ ලොක් කරා. දැන් ලොක් කරාම උන් දෙන්න ලැබුණාම මේ සත්‍ය කරන්න බෑනේ. එහෙනම් මොකද කරන්නේ? අර එළියෙන් සෙට් කරගත්ත මිනිස්සුව ගේනවා ඇතුළට. දැන් අයන්නයි එළියක් නෑ විනුවට කවුද උදායරෙන් ගේන්නේ? ඒ ගේනවා. ගෙනාවා ඒ. හරි? ඒ ගෙනාවා ඕම්බන. එතකොට ඔන්න දැන් අපිට පුළුවන්. ඔන්න දැන් අපි අනිත් ටිකේ එන්නම අයන් ටිකේ වෙනසක් නැහැ. ආය ලියාගමු අපි. ලියාගමු. හරි. ඊටු ටික ලියාගමු අපි. ඕන් ලියාගත්තා. හරි. ඔන්න අනියම් සම්බන්ධයක් නිකන් එළියේ තියෙන වෙන ගෙදර නැති ගෙදර එකක් නැති අල්ලපු ගෙදර එකක් නැති වෙන නිකන් අනියම් එකක්. හොර ලව් එකක් අහු වෙනවා මේ සීන් එකකින් ඈ. ඒ කියන්නේ ගෙදර එකක් තිබා අල්ලපු ගෙදර එකක් තිබා එළියේ ඉන්නවා ඒ ඩයල් එකක් ඒ ඩයල් එක තියෙනවා ඒක ඇතුළට. හරිද? ඔන්න ගෙනාවා ඩයල් එක නත්තර. මොන් දෙන්නම එනවා ගෙනාවා. ඒ හරි. එතකොට ඉතින් තියෙන්නේ මේ නන්දිට මේ අයියාව සෙට් කරලා වැඩේ කොට දාගන්න. හරි. අපි සෙට් කරන වැඩේ. ඔබේ අතගෙන පෙර සදෑවත යම් තෙල හිත අමතරේ ඒ කොළොල් ප්‍රේම ගියා විරාගිය නොවේවා කියලා අල්ලගෙන යන්න මතර මේ එතකොට උත්තරේ එනවා ජන නේන්ද්‍රිය උත්තරේ. හරි. දැන් බලන්න කියලා කියනවා කියලා. හරි. බලන්න කවදාද අපි